හෙලෝ කොහොමද ඉතින් අද අපි යනවා ලංකාවේ හැංගිච්ච දියැලක් හොයාගෙන. ඉතින් ගොඩක් අය මේ දියැල්ල ගැන දන්නේ නැහැ. ඉතින් අන්තිම වෙනකම් බලන්න මම නම කියන්නේ නැහැ මුලින්ම. සමහර විට වල තම්මේල් එකේ දකින්න ඇති කොයිද කියලා. ඉතින් බලන් ඉන්න දැන් මං ඉන්නේ යාළුවාගේ ගෙදර. යාළුවාගේ ගෙදර ඉඳලා ටික දුරක් යන්න ඕනේ. අපි මුලින්ම හුළුගකට යන්න ඕනේ. හුළුගකට ගිහිල්ලා එතනින් අතුරු පාරක් තියෙනවා. ඉතින් මේක දිව්‍ය ලෝකයක් වගේ ඇල්ලක්. ඉතින් අපි බලමු ගිහිල්ලාම කතා කරමු. හරිද අපි පන්නිල ටවුම ටිකක් පව කරගෙන ඉද්දී ආරම්භනාවට යන්න පාර තියෙනවා. අන්න අරහේ තියෙන්නේ. ඒ පාරේ යන්නත් පුළුවන් ආලට. මේ පාරේ ගියොත් ලස්සන view එකක් තියෙනවා. ඒ වගේම මේ පාරෙන් හුළුගකට යන්නේ. ඉතින් අර පැත්තෙමුත් යන්න පුළුවන්. කොහොමද view එක? මේ වගේ දැන් බලන්න යාලත් එන්න. නැයි පරිසරෙට කිසිම හානියක් කරන්න එපා කියලා තමයි හිතන්නේ. හරිද ඔයාලා එනවා නම් එන්න ඕනේ පන්විල පැත්ත ඉඳලා. අපි පන්විල පැත්ත ඉඳලා තමයි ආවේ. පන්විල ඉඳලා සාමාන්‍ය කිලෝමීටර් 8ක් වගේ එන්න ඕනේ මඩොල් කැලේ හන්දිය හම්බෙන්න. ඉතින් මඩොල් කැලේ හන්දියට ආවට පස්සේ ඔයාලට පාරවල් දෙකක් තියෙනවා යන්න. ඉතින් උඩ පාරේ අපිට ගියොත් කබරගල view point ඒ පැත්ත ලස්සන පළාතක් තියෙනවා. ඉතින් ඒ පැත්ත ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ පැත්තේ මාතලේට යන්නත් පුළුවන්. ඒ වගේම ඉතින් ඔයාලා මේ පාරෙන් එනවනම් මේ පාර වැටෙන්නේ ගෝමරේ, බබරැල්ල, ඒ වගේ ලස්සන දියැලි ගොඩක් තියෙනවා. ඉතින් අපි අද යන්නෙත් ලස්සන දියැලක් බලන්න. ඔයාලට පේන්නේ නැති view එක කොහොමද කියලා. මාරම ලස්සන view එකක් තියෙන්නේ. ටික දුරක් විතරදී අරත් වෙන හන්දිය හම්බෙනවා. එතනින් පල්ලෙහා පාර ගියවම තමයි ගෝමරේ බබරෙල්ල නගර සේ පැත්තට යන්න පුළුවන්. ඉතින් හුළුගකට ගිහිල්ලා අපි ඒ පාරෙන් තමයි හුළුගකට යන්නේ. ඉතින් හුළුගකට ගිහිල්ලා අපි බලමු. හුළුගකට කියන්නේ හුළුගක ටවුම ඉන්නේ. හුළුගක ටවුම ඉඳලා අතුල් පාරක් තියෙනවා මේ හරිය. අතුලට පාරක් තියෙනවා. එතනින් තමයි අපි යන්නේ. මම ඔයාලට පෙන්නන්න. කොහොමද ලස්සන? Last time I dang man. See no. Pura kadiya kiyana. Kadiya wala gamma jawala. Kadalni. Dan hadala. Hadala neda perfect kiyane asule waadi deyak gan hadala. Balanne ayya. Gulma yanda.
ගොම්බානිය කියන්නේ නකල්ස් වල තියෙන ලොකුම කන්ද ඉස්සම කන්දට යන්න ඕන නම් මේ පාරෙන් යන්න පුළුවන්. අපි යන පාරෙන්. ඔයාලා දෙන්නේ කඩේ. ඔව්. ඒ කියන්නේ තලි වැටුන ඇල්ලට යද්දී යන පාරේදී තමයි හම්බෙන්නේ. ලඩු කනවා. දුවනවා. කුළුකාගේ ඉඳලා අතුළු පාරක එන්න ඕනේ. තලිය වැටුන ඇල්ලට යන්න. මේ පාරේ තමයි යන්න ඕනේ. අපි ඉතින් ගිහිල්ලා බලමු. ඒක කැඩිලා ගිහිල්ලා මම එහෙමද? අලකොල ඇල්ල යද්දි හම්බෙන අලකොල වත්ත. බලන්නකො ඉතින් කෙලින්ම පාර තියෙන්නේ දෙපැත්තේ ලොකු ගස් තියෙනවා. ඉතින් මාරම ලස්සනයි. උඩ පැත්තට නම් වහිනවා වගේ. අපිට මීඩුම් වගේ එනවා මේ පැත්තට. ඇස්සේ දෙවෙන්න ඉද්දන්නේ. ගිහිල්ලාම තමයි බලන්න වෙන්නේ. බලමු ගිහින්. ඇස්සට අහුණා. මාරම ලස්සන පරිසරයක්. ඔයාලට කියන්න තේරෙන්නේ ඔයාලා ඉන්න ඕනේ. අපි එදිනම් දැන් වැස්සක් පොඩ්ඩක් පටන් ගත්තා. උඩ පැත්තට නම් වහිනවා වගේ. ඉතින් ගොඩක් දෙනෙක් මෙතෙන්ට එනවා අලකොල වත්ත. මෙතන තනිකරම කෙලින් පාර තියෙන දෙපැත්තේ ගස් තියෙනවා. ඉතින් මාරම ලස්සනයි. ඔයාලත් අනිවාර්යෙන්ම එන්න ඕනේ. අනිවාර්යෙන්ම එනවා නම් පොලිතින් අරම දාන්න ඉපා මේ වගේ ලස්සන පරිසරයකට. අපි දැන් ආවා හුළුගගේ ඉඳලා ටික දුරක් මං කිව්වා අර ඇතුල් පාරේ. ඉතින් මෙතනින් ආවට පස්සේ මේ වගේ ලොකු වංගුවක් හම්බෙනවා. ඒ වගේ ලස්සන view එකක් තියෙනවා. ඉතින් මෙතන බෝඩ් එකක් ගහලා තියෙනවා උනන් තලිය වැටුණු ඇල්ල කියලා. මෙතන ගහලා තියෙනවා lower division තලිය වැටුණු ඇල්ල කියලා. ඉතින් ඔයාලට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. නැත්තම් ළඟපාත මිනිස්සු ඉන්න හරිම හොඳයි. යාළුවගෙමුත් අහගන්න පුළුවන්. මෙහෙ කට්ටිය අර අරක්ක තනකොළේම කපලා තියෙනවා මිටි. ඉතින් ඒවා පාර අයිනේ දාලා ගිහින් අපිට බයික් එක දාන්න ඉඩියක් නැහැ. ඒ කූඩැල්ලෝ ඉන්නවනේ. යතුරු ගනින් ඈ මම කල කරිනේ යතුරු තියෙනවා. ඇස්සේ ඒ තෙමෙනවා බං. ඇස්සකට වුණා හිතුවේ නැති විදිහට. අද වහින්න නැති වෙයි කියලා ආවේ. දැන් අපි ගහක් කැඩලා ඉන්න අබ ගහක් කැඩලා. වැස්ස ටිකක් අඩු වුණා. මාව නම් තිබුණා මං ජැකට් එක දාන් ආවිනේ.
දැන් නම් ටික ටික අවුව වැටෙනවා. මාර කූඩැල්ල තෝගයක් හම්බුනේ. කකුලේ. නකල් ශාදියොත් හම්බුන්නේ නැහැ මෙච්චර. මේ තලිය වැටුනේ ඇල්ල. ඔන්න ආවා ඉතින්. මාරම ලස්සනක් තියෙනවා. ඉතියා මාරම ලස්සන ලොකේෂන් එකකට අපි ආවේ. කලින් එදී නම් මෙච්චර වතුර තිබ්බේ නැහැ. අද පොඩ්ඩක් වැස්සත් එක්ක මේ දවස් ටිකේ වැස්ස වැඩි. ඒකින්ද පොඩ්ඩක් වතුර වැඩි වෙලා තියෙන්නේ. ලොකුවට වැඩි යන්නේ සාපේක්ෂව වෙන දවස්වල තරම්. මොනවාට අපි ගිය පාරවට වැඩිය වැඩිලා තියෙනවා වතුර. ඉතින් අපි ගිය පාර ගියපු වීඩියෝ එක ඇති ෂෝට් වීඩියෝ එකක් තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම බලන්න. අපි දැන් හන්ද තමයි යන්නේ. අධික වර්ෂාවකට වුණා. ෆෝන් එකේ ස්ටෝරේජ් තිබෙන්නේ නැහැ. වීඩියෝ එකක් දාන්නත් බැරි වුණා එනගම. ඉතින් දැන් අපි පල්ලයට දැරුවා නැතිවිල වැස්සක් ආවා. මේකයි කියන්නේ. දැන් අපි පල්ලයට ආවා හුළුගකට. හුළුගක ටවුමට ආවා. ඒක වඩියක් දෙන්න කන්න. මේක බෑග් එකක් ඉතින් ගයිස් මේ එම වැස්ස වැඩිලා ඉතින් අපි යාළුවයි ගෙදරට ගියා. දැන් ගෙදර ඉඳලා තේකක් හෙම්බීලා දැන් අවුරුදු මාරු කරගත්තා අපි. කට්ටියම අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. ඉතින් අලුත් වීඩියෝ එකක් ළඟදී වෙයි. තව එකක් අපි තුනිස් කියලා යන වීඩියෝ එක අපි ළඟදී වලට දෙනවා. ඉතින් ගියාලා යන පොඩ්ඩක් කලවර ප්ලේස් එකක ඉන්නේ. ෆෝන් එකේ බැටරි නැති හින්දා මේ තමයි හදිසියෙම මේ ෆෝන් එක ඔන් කරගත්තේ මේ කියන්නේ. ඉතින් අපි subscribe කරලා like එකක් දාලා comment එකක් දාන්න ඉතින්. like කරලා එකදලා ඉන්න. මේවල අපි like කරලා ඉන්න. එහෙනම් ජය වේවා.